අපි අද කතා කරමුද හෙළ ඉතිහාසය, වෛදික විශ්වය, ඒ වගේම ලංකාවේ පුරාණ රජවරුන්ව. මේ ඔක්කොම එකට ගැටගහන හරිම බලගතු ටිකක් අභිරහස් චරිතයක් ගැන. මේ තමයි පුලස්ති ඉසිවරයා. ඇත්තටම එතුමා විශ්වයයි ලංකාවයි අතර හදපු පාලමක් වගේ. අපි එහෙනම් මේ කතාවට ටිකක් ගැඹුරටම යමු. හොඳයි. පුලස්ති ඉසිවරයා කියන්නේ කවුද? එතුමාගේ වැදගත්කම මොකක්ද කියලා හරියටම තේරුම් ගන්න නම් අපි මුලින්ම එතුමා ජීවත් වුණු ක්‍රියාත්මක වුණු ඒ දැවන්ත කාල රාමුව ගැන පොඩි අවබෝධයක් ගන්නම ඕනේ. ඔන්න බලන්න මන්වන්තරය. වෛදික චින්තනයට අනුව කාලය කියන්නේ අපි හිතනා වගේ කෙලින්ම ඉස්සරහට යන දෙයක් නෙවෙයි. ඒක චක්‍රයක්. නැවත නැවතත් කැරකෙන දෙයක්. ඉතින් මේ මන්වන්තරයක් කියන්නේ ඒ වගේ එක දැවැන්ත චක්‍රයක්. අවුරුදු මිලියන 306ක් හිතාගන්න පුළුවන්ද? මහා බ්‍රහ්මයාගේ එක දවසක් ඇතුලේ, ඒ කියන්නේ කල්පයක් ඇතුලේ මේ වගේ මන්වන්තර 14ක් තියනවලු. පුදුමයි නේද? අපි දැන් ඉන්නේ ওই 14න් 7 වෙනි මන්වන්තරයේ. හරි. ඉතින් මේ හැම මන්වන්තරයකම, ඒ කියන්නේ හැම යුගයකම ප්‍රධාන භාරකරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඒක හරියට කලමනාකාරීත්ව කණ්ඩායමක් වගේ. පළවෙනියට මනු. එතුමා තමයි මනුෂ්‍ය වර්ගයේ ආරම්භකයා. ඊළඟට ඉන්ද්‍ර, දිව්‍ය ලෝකයේ පාලකයා. ඊළඟට අපේ කතාවටත් වැදගත්ම වෙන කොටස සප්තරිෂිවරු. ඒ කියන්නේ ප්‍රඥ ඉසිවරු 7 දෙනෙක්. එයාලගේ ජොබ් එක තමයි ඒ යුගයට ආදාළ සියලුම දැනුම, විද්‍යාව, ධර්මය මේ හැම දෙයකම භාරකාරත්වයේ දරන එක. මෙන්න මේක තමයි මේ කතාවේ වැදගත්ම තැන. ඍෂි මේ වචනේ තේරුම මොකක්ද දන්නවද? දකින්න. ඒ කියන්නේ එයාලා අලුතෙන් දෙයක් නිර්මාණය කරනවා නෙවෙයි. විශ්වයේ දැනටමත් තියෙන, හැබැයි සාමාන්‍ය ඇහැට නොපෙනෙන, සාමාන්‍ය කනට නොඇහෙන සත්‍යයන්, දැනුම් පද්ධති, මන්ත්‍ර මේවා තමන්ගේ ප්‍රඥාවෙන්, අධ්‍යාත්මික ශක්තියෙන් දකිනවා. එයාලා හරියට විශ්වීය රේඩියෝවකට ටියුන් කරනවා වගේ විශ්වයේ රහස් කියවන අය. හරි. එහෙනම් ඍෂි කෙනෙක් කියන්නේ කවුද කියලා අපිට දැන් දල අදහසක් තියෙනවනේ. දැන් අපි පොදුවේ කතා කරපු එකෙන් අයින් වෙලා අපේ කතා නායකයා පුලස්ති ඉසිවරයාගේම සුවිශේෂී කතාව පැත්තට හැරෙමු. පුලස්ති ඉසිවරයාගේ උපත ඒක සාමාන්‍ය උපතක් නෙවෙයි. එතුමා කියන්නේ මහා බ්‍රහ්මයාගේ මනසින්ම උපන් කෙනෙක්. හිතන්නකෝ, චිත්ත ශක්තියෙන්ම ආපු කෙනෙක්. විශ්වය නිර්මාණය කරන මහා ව්‍යාපෘතියට උදව් කරන්න බ්‍රහ්මයා විසින් මවපු මේ පුත්‍රයන් 10 දෙනාට කියන්නේ ප්‍රජාපතින් කියලා. පුලස්ති කියන්නේ 10 දෙනාගෙන් කෙනෙක්. මෙතන තව හරිම ලස්සන සංකේතාත්මක කතාවක් තියෙනවා. සමහර තැන්වල කියවෙනවා පුලස්ති ඉපදුනේ බ්‍රහ්මයාගේ කන් වලින් කියලා. දැන් ඒකෙන් මොකක්ද අදහස් වෙන්නේ? ඒකෙන් කියන්නේ එතුමාගේ ප්‍රධානම කාර්යය වුණේ ශ්‍රද්ධි, එහෙමත් නැත්නම් ඇසීමෙන් ලැබෙන දැනුම, ඒ කියන්නේ වේදයේ තියෙන සුද්ධ වූ දැනුම ආරක්ෂා කරන එකයි කියලා. එතුමාගේ වැදගත්කම තවත් පැහැදිලි වෙනා මෙන්න මේ කාරණයක් එක්ක. පුලස්ති ඉසිවරයා කියන්නේ පළවෙනිම මන්වන්තරය, ඒ කියන්නේ ස්වයම්භූම මන්වන්තරයේ හිටපු සප්ත ඍෂිවරුන්ගෙන් කෙනෙක්. හිතන්න, මනුෂ්‍ය වර්ගයාගේ ශිෂ්ටාචාරයේ ආරම්භයටම මුල්ම අඩිතලම දාපු දැනුම සහ ධර්මයේ ලෝකෙට ගෙනාපු ඒ මුල්ම ප්‍රාණයන් 7 දෙනාගෙන් එක්කෙනෙක් තමයි පුලස්ති. හරි, දැන් අපි එනවා වැදගත්ම ප්‍රශ්නට. මේ තරම් විශ්වීය චරිතයක්, මේ තරම් මහා ප්‍රාණියෙක් කොහොමද අපේ මේ පුංචි ලංකා දීපයට සම්බන්ධ වෙන්නේ? ඒ සම්බන්ධය කොට නැගෙන්නේ එතුමාගේ පරම්පරාව, එතුමාගේ පෙළපත හරහා. මේ පෙළපත හරිම සරලයි, ඒ වගේම හරිම බලවත්. බලන්න, මහා ප්‍රඥ පුලස්ති ඉසිවරයා. එතුමාගේ පුතා විශ්‍රව. එතුමත් බලවත් ඍෂිවරයෙක්. ඊළඟට විශ්‍රවගේ පුතා තමයි කවුරුත් දන්න ලංකාවේ පුරාවෘත්තීය රජතුමා රාවණා. ඒ කියන්නේ පුලස්ති ඉසිවරයා කියන්නේ රාවණ රජතුමාගේ සීයා. කෙලින්ම මෙන්න මේ පෙළපත නිසා තමයි රාවණ රජතුමාට හරිම විශේෂ උරුමයක් ලැබෙන්නේ. ඒකද කියනවා බ්‍රහ්ම යක්ඛ උරුමය කියලා. ඒ කියන්නේ තාත්තගේ පැත්තෙන් ඍෂිවරයෙකුගේ මහා ප්‍රඥාව, අම්මගේ පැත්තෙන් යක්ඛයෙකුගේ බලය. ඉතින් මේ ප්‍රඥාවයි බලයයි දෙකම එකට එකතු වුණාම බිහි වුණු අසමසම චරිතය තමයි රාවණා කියන්නේ. හොඳයි, දැන් අපි මේ පුරාවෘත්ත කතාවෙන් පොඩ්ඩක් මිදිලා ලංකාවේ පොළොව මත ඇත්තටම තියෙන අල්ලන්න පුළුවන්, දකින්න පුළුවන් සාක්ෂියක් පැත්තට යමු. මේක තමයි ඍෂිවරයා පොළොව මත තැබූ සලකුණ. අපේ ඉතිහාසයේ දිවනි අගනුවර පොළොන්නරුව. හැබැයි ඒකේ පරණ නම මොකද දන්නවද? පුලස්තිපුර. ඒ කියන්නේ පුලස්තිගේ නගරය. මීට වඩා පැහැදිලි
ඍජු සම්බන්ධයක් තවත් තියෙන්න පුරුවන්ද? අපේ රටේ ශ්‍රේෂ්ඨ රාජධානියක්ම එතුමාගේ නමින් නම් කරලා තියෙනවා. හරි. දැන් අපි එන්නේ ලොකු විවාදයකට. පොළොන්නරුවේ තියෙන අපි කවුරුත් දැකලා ඇති ඒ ප්‍රසිද්ධ ගල් පිළිමය. ගොඩක් අය කියනවා ඒ මහා පරාක්‍රමබාහු රජතුමා කියලා. ඒත් සමහරු අහනවා ඒ ඇත්තටම රජ කෙනෙක්ද? එහෙමත් නැත්නම් ඒ පුලස්ත ඉසිවරයා වෙන්න බැරිද? අපි පොඩ්ඩක් ඒ පිළිමේ දිහා හොඳට බලමු. රජ කෙනෙක් නම් උටුන්නක් තියෙන්න එපැයි. ඒත් මෙතන තියෙන්නේ ජටාවක්. ඒ කියන්නේ ඉසිවරු වගේ කොණ්ඩේ බැඳපු විදිහක්. රජ කෙනෙක්ට තියෙන සලුපිලි ආභරණ ඒවත් නැහැ. ඒ වගේම අතේ තියෙන්නේ බලය සංකේතවත් කරන කඩුවක් නෙවෙයි දෙනුම සංකේතවත් කරන පුස්කොළ පොතක් වගේ දෙයක්. ඉතින් මේ සාක්ෂි ඔක්කොම එකට තියලා බැලුවම මේ රූපය රජ කෙනෙකුට වඩා පුලස්ති වගේ මහා ප්‍රඥයෙකුට නේද ගැලපෙන්නේ? ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ අපි දැන් මේ කතාවේ හරයට එමු. පුලස්ති ඉසිවරයා කියන චරිතයෙන් අපිට ඉතිරි වෙලා තියෙන සැබෑම උරුමය මොකක්ද? එතුමාගේ සදාතනික දායාදය මොකක්ද? එතුමාගේ දායකත්වය එක පැත්තකට සීමා වෙන්නේ නැහැ. බලන්න පුලස්ති ස්මෘතිය කියලා නීතියයි ආචාර ධර්මයයි ගැන ලියවුණු වැදගත් ග්‍රන්ථයක් තියෙනවා. ඒ වගේම ආයුර්වේදය සහ අපේ හෙළවෙදකම ඒවායේ මූලික ගුරුවරයෙක් විදිහට එතුමාව සලකනවා. එෂ්ටක් නෙවෙයි සංස්කෘත සහ හෙළ භාෂාවල දියුණුවත එතුමා බලපෑවා කියලා විශ්වාසයක් තියෙනවා. ඒ කියන්නේ ශිෂ්ටාචාරයක මූලික කුළුණු කිහිපයකටම එතුමා දායක වෙලා. මෙන්න මේක තමයි අපි තේරුම් ගන්න ඕනම දේ. රාවණා වගේ මහා බලසම්පන්න කෙනෙක් බිහි වෙන්නෙත් එයාගේ මුත්තාමුණු පුලස්තිගෙන් ලැබුණු ඒ ප්‍රඥාවේ උරුමය නිසා. ඒකෙන් පේනවා පරම්පරාවෙන් පරම්පරාවට යන බලවත්ම දායාදේ කියන්නේ දැනුමයි. ඒක තමයි කවදාවත් නැති නොවන සැබෑම බලය. ඉතින් අවසාන වශයෙන් අපි මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් හිතමු. මහා පරාක්‍රමබාහු වගේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් ගොඩනගපු රාජධානිය ඒ බලය කාලයත් එක්ක වෙනස් වෙනම සමහර විට මැකිලා යනවා. ඒත් පුලස්ති වගේ මහා ප්‍රඥයෙක් ලෝකෙට දුන්නු දැනුම ඒක අදටත් අපේ සංස්කෘතියේ, අපේ ඉතිහාසයේ, අපේ කතාවල ජීවත් වෙනවා. එහෙමනම් ඇත්තටම සදාකාලික දේ මොකද්ද? රාජ බලයද නැත්නම් ප්‍රඥාවේ බලයද?